සුබ දවසක්. ඔන්න අදත් අපි මෙඩිසින් සුවයත් එක්ක එකතු වෙනවා. ඒ වගේම තමයි මෙඩිසින් සුවයත් එක්ක මෙච්චර කල් රැඳිලා සිටි ඔයගොල්ලෝ හැමදෙනාටම මේ ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ මගෙන් ඉල්ලපු තවත් මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි පුරුෂ ලිංගේන්ද්‍රයේ දිග ප්‍රමාණය. ගොඩක් කට්ටිය කමෙන්ට්ස් දාලා අහලා තිබුණා කොපමණ දිග ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද සෙක්ෂුවල් ඇක්ටිවිටි එකක් කරන්න, සෙක්ෂුවල් සැටිස්ෆැක්ෂන් එකක් ගන්න, ඒ වගේම ලිංගේන්ද්‍රිය ප්‍රමාණය බලපානවද අලුතෙන් ළමයි හදනකොට, ඒ වගේම ඉන්ෆර්ටිලිටි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද? මේ වගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. අද මාතෘකාව මේ විදිහට පටන් ගන්නවා. අපේ පුරුෂ ලිංගේන්ද්‍රය නිර්මාණය වීම ආරම්භ වෙන්නේ කල්ල විකසන අවධියේදී. මේ අවධිය තුළ පළවෙනි සතිය 8 යනකොට තමයි මේ ව්‍යුහය නිර්මාණය වෙන්න පටන් ගන්න. හැබැයි මේ අපිට පැහැදිලිව දැක ගන්න හම් වෙන්නේ නැහැ. සිලින්ඩරාකාර ව්‍යුහයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. 12 වෙනි සතිය යනකොට මේ සඳහා හොඳ රුධිර සැපීමක් සහ ස්නායු සැපීමක් සම්බන්ධ වෙනවා සහ යුරේත්‍රා නැත්නම් මූත්‍ර නාලය අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 20 වෙනි සතිය යනකොට අපේ ෆෝස්කින් එක එහෙම නැත්නම් ශිෂ්ණයට පිටතින් තියෙන පෙරසම නිර්මාණය වීම පටන් ගන්නවා. ඒ වගේම තමයි අම්මගේ සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එක යනකොට තමයි ලිංගේන්ද්‍රයේ වර්ධනය ටිකක් වේගවත්ව සිදුවන්නේ සහ තර්ඩ් ට්‍රයිමෙස්ටර් වෙනකොට සාමාන්‍ය සෙන්ටිමීටර් 3.5ක පමණ පුරුෂ ලිංගේන්ද්‍රයක් දැක ගන්න පුළුවන්. මේ විදිහට පිළිදරුවෙක් ඉපදුනාට පස්සේ එතෙන් සිට අවුරුදු 9ක් දක්වා කාලය තුල පුරුෂ ලිංගේන්ද්‍රයේ වර්ධනය වීම ඉතාමත් සෙමින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අවුරුදු 9න් පස්සේ තමයි පුරුෂ ලිංගේන්ද්‍රය ඉතා වේගෙන් වර්ධනය වීම පටන් ගන්න. මේ කාලය තුල අවුරුදු 10ක් 12ක් අතර ඉතා වැඩි වර්ධන වේගයක් අපිට දැක ගන්න හම් වෙනවා. ඒ වගේම තමයි 12ත් 15ත් 18ත් වගේ කාලය යනකොට ලිංගේන්ද්‍රයේ සම්පූර්ණ වර්ධනයක් අපිට දැක ගන්න පුළුවන්. ඉතා හොඳින් වර්ධනය වුණු උෂණ කෝෂ, ඒ වගේම හොඳ වට ප්‍රමාණය සහ දිග ප්‍රමාණයක් තියෙන හොඳ සෞඛ්‍ය සම්පන්න පුරුෂ ලිංගේන්ද්‍රයක් ශිෂ්ණයක් අපිට දැක ගන්න හම් වෙනවා. ඒ වගේම තමයි අවුරුදු 20 යනකොට මේ ලිංගේන්ද්‍ර ප්‍රමාණය උපරිමයක් දක්වා වර්ධනය වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි අපේ කල්ල විකසන අවධියේ සිට අවුරුදු 20 දක්වා අපේ ලිංගේන්ද්‍රය වර්ධනය වීම සිද්ධ වෙන්නේ. අපෙන් ගොඩක් දෙනෙක් අහලා තිබුණා ඇත්තටම මේ ලිංගේන්ද්‍ර දිග ප්‍රමාණය කොච්චරද තියෙන්න ඕන? මේ ගාන තිබ්බම ඇතිද? මේ ගාන තිබ්බොත් කොටයිද? මේ වගේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අහලා තිබුණා. ඉතින් අපි බලමු දැන් සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ලිංගේන්ද්‍රයක ප්‍රමාණය කොහොමද තියෙන්නේ කියලා. මේ සාමාන්‍ය ප්‍රමාණය එහෙම නැත්නම් normal size එක ගැන අපි කතා කරනකොට මේක අපිට කොටස් දෙකකට බෙදා දක්වලා කතා කරන්න පුළුවන්. ඒකෙන් එකක් තමයි placid penis කියන අවස්ථාව. ඒ කියන්නේ අපි resting අවස්ථාව. එහෙම නැත්නම් අපි සාමාන්‍ය අවස්ථාවේ ලිංගික උත්තේජනයක් හම්බුනේ නැති අවස්ථාවක අපේ ශිෂ්ණයේ තියෙන දිග ප්‍රමාණය. ඉතින් මේ අගය වෛද්‍ය විද්‍යාත්මකව දැක්වෙන්නේ සෙන්ටිමීටර් 7ත් සෙන්ටිමීටර් 10යි. එහෙම නැත්නම් අපි 4 inches කියලා අඟල් වලින් සඳහන් කරනවා. මේ ප්‍රමාණය තමයි නිරෝගී පුද්ගලයෙකුගේ තිබිය යුතු ප්‍රමාණය. ඉතින් මේ ප්‍රමාණය රඳාපවතින සාධක කීපයක් තියෙනවා. එකක් තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය වෙනස් වෙනකොට ප්ලාසිඩ් පීනස් එකේ තියෙන සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි සීතල පැත්තට ගියොත්, නුවර්ලි වගේ පැත්තකට ගියොත් මොන වගේ සයිස් එකක් තියෙන කියලා ඕගොල්ලෝ අත්විඳලා ඇති. ඒ වගේම රස්නේ පලාකරාවත් කොහොමද තියෙන්නේ කියලා ඕගොල්ලෝ අත්විඳලා ඇති. ඒ වගේම ස්ට්‍රෙස් එක. ඒ වගේ කාරණා මේ සඳහා බලපානවා. මේ දෙවෙනි අවස්ථාව ගැන කතා කරොත් අපි මේක හඳුන්වන්නේ එරික් පීනස්. එහෙම නැත්නම් ලිංගේන්ද්‍ර සොජුනාට පසුව කොච්චර දිග ප්‍රමාණයක් තියෙන්න ඕනද නිරෝගීමත් පුද්ගලයෙක්ගේ. වෛද්‍ය විද්‍යාත්මකව මේ අගය දැක්වෙන්නේ සෙන්ටිමීටර් 12ත් සෙන්ටිමීටර් 16ත් කියන අගයන්. අඟල් වලින් ගත්තොත් අඟල් 5ත් අඟල් 6.3ත් කියන අතර අගයක තමයි නිරෝගීමත් පුද්ගලයෙකුගේ මේ පැවතිය යුත්තේ. එතකොට දැන් ගොඩක් කට්ටිය දන්නවා නිරෝගීමත් පුද්ගලයෙකු කොපමණ ප්‍රමාණයක්ද තියෙන්න ඕන කියලා. දැන් ඕගොල්ලන්ට පුළුවන් නිවසේ ඉඳලාම මැනලා බලන්න කොච්චර දිග ප්‍රමාණයක් තියෙනවද. එතකොට ඕගොල්ලෝ මට දාලා තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර Tamanටම හොයාගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ නිවැරදිව මයින ආකාරයක් තියෙනවා. අපේ පුරුෂ ලිංගේන්ද්‍රය සම්බන්ධ වෙලා තියෙන පියුබික් බෝන් එකට. ඉතින් මේ පියුබික් බෝන් එකේ ඉඳන් ඔයගොල්ලන්ට පුළුවන් සම්බන්ධ වෙන ස්ථානයේ ඉඳලා අඩියුලක් තියලා ඉදිරියට මැනලා බලන්න කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. යම් කිසි කෙනෙක් දැන් මේක මැනලා බැලුවට පස්සේ සයිස් එක සෙන්ටිමීටර් 4 වඩා අඩු නම් අපි මේ කතා කරන්නේ ෆ්ලැසිඩ් පීනස්. ඒ කියන්නේ සාමාන්‍ය අවස්ථාවේ නෙවෙයි ශිෂ්ණයේ ශ්‍රජුවයෙන් පසුව යම් කෙනෙකුගේ දිග ප්‍රමාණය සෙන්ටිමීටර් 4 වඩා අඩු නම් අපි මේ තත්ත්වය හඳුන්වනවා මයික්‍රෝ පීනස් කියන තත්ත්වයක් විදියට. ඉතින් ලෝක ජනගහනයේ 0.6කට මේ තත්ත්වය තියෙනවා කියලා දැනට රිසර්ච් වලින් ප්‍රූව් කරලා තියෙනවා. හරි අපි දැන් බලමු ශිෂ්ණය කුඩා වීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද කියලා.
අපි මේවා හඳුන්වනවා මැක්‍රෝ ෆැක්ටර්ස් කියලා. මේක ප්‍රධාන වශයෙන්ම මේ සයිස් එක එහෙම නැත්නම් ප්‍රමාණය තීරණය වෙන්නේ ජෙනෙටික් එහෙම නැත්නම් ප්‍රවේණික තොරතුරු හරහා. ඉතින් අපි පවුලේ කාගේ හරි හිස්ටරි එකක් තියෙනවා නම් කුඩා ලිංගේන්ද්‍ර පිහිටලා තියෙන අම්මා තාත්තාගෙන් එන XY කියන ක්‍රෝමසෝම් නැත්නම් වර්ණ දේහ වලින් එන ප්‍රවේණික ද්‍රව්‍ය මගින් තීරණය වෙනවා මේ ලිංගේන්ද්‍රයේ ප්‍රමාණය. ඒ වගේම තමයි හෝමෝනල් ප්‍රශ්න ඇතිවීමත් සමගත් මේ වගේ මයික්‍රෝපීනස් එහෙම නැත්නම් ලිංගේන්ද්‍රයේ කුඩා වීම වගේ තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා. ප්‍රධාන වශයෙන් ඇන්ඩ්‍රජන් කියන හෝමෝනයට දක්වන ප්‍රතිචාර මදි වුණොත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අම්මා කෙනෙක්ගේ ප්‍රෙග්නන්සි එකේදී මේ හෝමෝනයට දක්වන ප්‍රතිචාර එහෙම නැත්නම් සෙන්සිටිවිටි එක අඩු වුණොත් එහෙම ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය සඳහා බාධා පමුණවන්න පුළුවන්. ඒ වගේම තමයි ගර්භණී අවස්ථාවක අම්මා කෙනෙක්ගේ HCG ප්‍රොඩක්ෂන් එක හරියට සිදු කරගන්න බැරි වුණොත් ඒකත් බලපානවා ෆීටස් එකේ. එහෙම නැත්නම් කල්ලේ තියෙන උෂණ සහ උෂණ කෝෂ හරියාකාරයෙන් ඩිවලොප් කරගන්න බැරි වීමේ හැකියාවක් වෙනවා. ඒතකොට අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනයේදී. ඉතින් මේකත් හේතුවක් විදිහට අපි ගන්නවා ලිංගේන්ද්‍රය කුඩා වීමේ හේතු වශයෙන්. ඒ වගේම ඊළඟ කාරණේ තමයි හයිපෝගොනඩ්‍රොපික් හයිපෝගොනඩිසම් කියන තත්ත්වය. ඉතින් මේ තත්ත්වය ඇති වුණොත් අපේ මොළයෙන් හරියට සිග්නල්ස් පාස් වෙන්නේ උෂණ කෝෂ ස්ටිමියුලේට් කරන්න. ඒ වගේම තමයි එතකොට අපේ මොළයේ තියෙන අපි හයිපොතැලමස් එකෙන් රිලීස් කරන growth hormone එක. ඊටමත් අඩුවෙන් තමයි රිලීස් වෙන්නේ. ඒ වගේම pituitary ශ්‍රාවය කරන FSH සහ LH කියන හෝමෝනත් ඊට අඩුවේ. ඉතින් මේක බ්‍රේන් එක හරියට වර්ක් කරන්න වැඩ කරන්න නැතුන් ගියොත් එහෙම ඒ සඳහා අවශ්‍ය වෙන සිග්නල් පාත් එක සම්පූර්ණයෙන්ම ඇන හිටින්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් වුණොත් එහෙම අපේ ශිෂ්ණයේ වර්ධනය වීම අඩුවීමක් දක්නට ලැබෙනවා. ඊළඟ ප්‍රධාන කාරණය තමයි පෝෂණය කියන දේ. විශේෂයෙන්ම අම්මා කෙනෙක් ගර්භණී කාලයේදී නිසි පෝෂණයක් ලබන්න ඕන. එහෙම වුණොත් තමයි මේ වගේ ප්‍රශ්න වලට තමන්ගේ දරුවන්ට එහෙම නැත්නම් දැන් තරුණ ඉන්න අයට මේ ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන් ලේසිම ක්‍රම. ඉතින් පෝෂණය ගැන කතා කරද්දී ගර්භණී කාලේදී විශේෂයෙන්ම නිසි පෝෂණයක් ගන්න ඕන. විශේෂයෙන් එහි අන්තර්ගත වෙන්න ඕන සින්ක්, ෆෝලේට්, විටමින් D වගේ විටමින් වර්ග සහ මූලද්‍රව්‍ය සුජුවම් බලපානවා ලිංගේන්ද්‍රයේ වර්ධනය. වගේම තරුණ වියේ ඉන්න සෑම දෙනාමත් මේ මූලද්‍රව්‍ය සහ විටමින් වැඩිපුර තියෙන ආහාර වැඩිපුර ලබා ගන්න පුළුවන් නම් මේ වගේ තත්ත්වයන්ගෙන් මිදෙන්න ඉතාමත් පහසුයි. ඉතින් මේ ලිංගේන්ද්‍රය කුඩා වෙන බලපාන තවත් එක් කාරණයක් තමයි ශල්‍ය කර්ම. හැම ශල්‍ය කර්මයක්ම නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පුරස්ති ග්‍රන්ථිය ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එක ආශ්‍රිත සිදු කරන ශල්‍ය කර්ම, ඒ වගේම පෙල්වික් එක ආශ්‍රිතව සිදුවන ශල්‍ය කර්ම වලින් පසුව ගොඩක් දෙනෙක් සිද්ධ වෙලා තියෙන මේ ලිංගේන්ද්‍රය කුඩා වීම කියන කාරණේ දැක ගන්න. ඉතින් මේ ගැනත් ඔබේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. අපි දැන් බලමු ඔයගොල්ලෝ දලා අවබෝධයක් තියෙනවා සෞඛ්‍ය සම්පන්න එහෙම නැත්නම් නිරෝගීමත් පුරුෂයෙකුගේ ලිංගේන්ද්‍රය කොපමණ දිග ප්‍රමාණයක් තියෙන්න ඕනද? ඒ වගේම කුඩා වුණොත් ඒ සඳහා මොනවාද බලපාන හේතු වෙන කාරණේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රම. එහෙම නැත්නම් ලිංගේන්ද්‍ර එන්ලාර්ජ් කර ගැනීමේ ක්‍රම මොනවා හරි තියෙනවද? තියෙනවා. අපි මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන්. සමහර ක්‍රම තියෙනවා ටෙම්පරරි එහෙම නැත්නම් తాවකාලික. උදාහරණයක් විදිහට පීනස් වැකුම් පම්ප් කියලා ඩිවයිස් එකක්. මේක තියෙන ලිංගේන්ද්‍රයට ඇතුල් කරලා මේකේ ඇතුළත තියෙන රික්තකයක් ලිංගේන්ද්‍රය මේකට ඇතුල් කරලා මේ රික්තකය මගින් කරන්නේ අපේ ලිංගේන්ද්‍රය අවට තියෙන රුධිර නාලවල තියෙන රුධිරය ලිංගේන්ද්‍රයේ දෙසට ඉතා වේගෙන් ගමන් කරනවා. ඉතින් මේ රුධිරය එකතු වීමත් සමග තාවකාලිකව ශිෂ්ණයේ ප්‍රාණවත් වීමක් වෙනවා. ඒ වගේම ට්‍රැක්ෂන් ඩිවයිස් කියලා තව ඩිවයිස් එකක් තියෙනවා. මේකෙමුත් කරන්නේ ලිංගේන්ද්‍රයේ තියෙන මසල්ස් ස්ට්‍රෙච් වීමකට ලක් කරනවා. මේ මගින් ලිංගේන්ද්‍රයේ තාවකාලිකව සුජු වීමකට ලක් වීමක් සිද්ධ වෙනවා. මේ වගේ උපකරණ භාවිතා කිරීමේදී අපි ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන. විශේෂයෙන්ම වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම ඇතිව මේ දේවල් භාවිතා කරන්න කියලා ඔයගොල්ලෝ මෙම්ම ඉල්ලනවා. මොකද මේවා වැරදි විදිහට පාවිච්චි කරොත් ඔයගොල්ලන්ට ලිංගේන්ද්‍ර ආශ්‍රිත වේදනාකාරී තත්ත්ව උනත් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ අන්තර්ජාලය පාවිච්චි කරොත් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් මේ සඳහා තියෙනවා ස්ට්‍රෙචින් එක්සර්සයිසස්. ඉතින් මේ ස්ට්‍රෙචින් එක්සර්සයිසස් මොනවද කියලා ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඉතින් මේවත් දවසක පැය භාගයක් වගේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් නම් අපිට දැනෙන ප්‍රමාණයේ රිසල්ට් එක ප්‍රතිඵලයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඊළඟට තියෙන ප්‍රතිකාර ක්‍රමය තමයි හෝමෝන් තෙරපි. ඉතින් හෝමෝන් තෙරපි කියන්නේ ඉතාමත් හොඳ ප්‍රතිකාර ක්‍රමයක් මයික්‍රෝපීනස් එහෙම නැත්නම් ලිංගේන්ද්‍රයේ ඉතා කුඩා පුද්ගලයන්ට. මොකද ඔයගොල්ලෝගේ ඇඟේ තියෙන ඉම්බැලන්ස් වෙලා තියෙන හෝමෝන් ඔක්කොම බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් මේ සඳහා සුදුසුලත් වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඔයාලගේ මේ තියෙන ලෙඩේ අඳුරගෙන මේ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් හෝමෝන මගින් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හෝමෝන තෙරපි එක මගින් ඔයාලට නැවතත්
මේ මයික්‍රෝපීනස් කියන තත්ත්වය යම් තාක් දුරට මගහරවා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් තුන්වෙනි ක්‍රමය එහෙම නැත්නම් පර්මනන්ට් මෙතඩ් එක. ඉතින් මේකදී අපි කතා කරන්නේ ශල්‍ය කර්ම, සර්ජිකල් ඉම්ප්ලාන්ටේෂන්, එහෙම නැත්නම් අපි කියනවා පීනයිල් රීකන්ස්ට්‍රක්ෂන්ස් කියලා. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් කරා තමයි ඔයගොල්ලන්ට මේක කරගන්න පුළුවන්. ඉතින් මේ ශල්‍ය කර්මය හරහා ඔයාලට පුළුවන් ඔයාගේ ලිංගේන්ද්‍රය සාමාන්‍ය නිරෝගීමත් පුද්ගලෙකුගේ ලිංගේන්ද්‍රය ප්‍රමාණයට සමාන ආකාරයේ ශල්‍ය කර්මයක් කරා සිදු කරගන්න. අපි දැන් බලමු මේ මාතෘකාවත් එක්ක බැඳිලා තියෙන මිත්‍යා මත. එහෙම නැත්නම් පුරුෂ ලිංගේන්ද්‍රය කුඩා වීමත් සමග ශිශ්නය කුඩා වීමත් එක්ක මොනවාද සමාජයේ තියෙන මිත්‍යා මත කියලා. පළවෙනි එක තමයි තමන්ගේ සහකාරියත් එක්ක sexual activities එහෙම නැත්නම් ලිංගික එකතු වීමක් සිදු කරන්න බෑ කියන කාරණය. මේක සම්පූර්ණ වැරදි කාරණයක්. sexual activity සඳහා ලිංගේන්ද්‍රයේ ප්‍රමාණය බලපාන්නේ නැහැ. ඒක තියෙන සමාජයේ තියෙන මිත්‍යා මතයක්. මොකද මේක කියන හේතුව තමයි අපි දන්නවා කාන්තාවකගේ යෝනි මාර්ගයේ ඩෙප්ත් එක සාමාන්‍යයෙන් තියෙන සෙන්ටිමීටර් 6ක් සෙන්ටිමීටර් 9ක් වගේ ප්‍රමාණයක්. අපි දන්නවා යෝනි මාර්ගයේ ඇතුළත තියෙන සිංගු පේශීමය බිත්තියක් තමයි තියෙන්නේ. ලිංගික උත්තේජනයක් හමු වුණාට පස්සේ එක්ස්පෑන්ඩ් වීමක් සිද්ධ වෙනවා. මොකද මේකට හොඳ රුධිර සැපයීමක් සහ ස්නායු සැපයීමක් සම්බන්ධ වෙන නිසා. ඒ වගේම තමයි යෝනි මාර්ගයේ පළවෙනි සෙන්ටිමීටර් 2-3 අතර තමයි හොඳම ස්නායු සැපයීමක් තියෙන්නේ. ඉතින් අපි දන්නවා මයික්‍රෝපීනස් කියන අවස්ථාවේදී පිරිමි පුද්ගලයෙකුගේ තියෙන ප්‍රමාණය සෙන්ටිමීටර් 7ක්. හැබැයි යෝනි මාර්ගයේ තියෙන සෙන්ටිමීටර් 6ක් සෙන්ටිමීටර් 8ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මේක සංසන්දනය කරාම ඔබටම තේරෙනවා මේ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් sexual activity එහෙම නැත්නම් ලිංගික ක්‍රියාකාරකම් වල නියැලෙන. සමාජයේ තියෙන ඊළඟ මිත්‍යා මතය තමයි මේ වගේ මයික්‍රෝපීනස් කියන තත්ත්වයක් තියෙන පුරුෂයෙක් කාන්තාවක් සමග ලිංගික එකතු වුණාට පස්සේ ළමයි හදන්න බෑ කියන කතාව. ඒ වගේම ඉන්ෆර්ටිලිටි ප්‍රශ්න එහෙම නැත්නම් ෆර්ටිලිටි සම්බන්ධව ඇති වෙන ගැටලු ඇති වෙන්න පුළුවන් කියන මතය. මේකත් මිත්‍යා මතයක් සමාජයේ තියෙන ලිංගේන්ද්‍රිය ප්‍රමාණය, පුරුෂ ලිංගේන්ද්‍රිය ප්‍රමාණය බලපාන්නේ නැහැ කිසිසේත්ම අපි මේ ළමයි හදන ක්‍රියාවලිය සඳහා. හැබැයි මේ සඳහා අපේ මයික්‍රෝපීනස් කියන තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කුමන හේතුව මතද කියන කාරණය සොයා බලන්න සිද්ධ වෙනවා. මොකද හෝමෝන් ඉම්බැලන්ස් වීමක් කියන්නේ හෝමෝන් වල අඩුවීමක්. උදාහරණයක් විදිහට අපි කලින් කතා කරා වගේ හයිපර්ගොනඩ්‍රොපික් හයිපර්ගොනඩිසම් වගේ තත්ත්වයක් ඇති වුණොත් ඒ තත්ත්වයේදී ටෙස්ටොස්ටෙරෝන් ප්‍රොඩක්ෂන් එක අඩුයි. සමහරක් වෙලාවට නැති වෙලාම යන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක කෙනෙක්ගේ ඉපදෙන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයක් තිබුණොත් අර අපි කලින් කතා කරා වගේ ෆර්ටිලිටි ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි ශිශ්නයේ ප්‍රමාණයෙන් අපිට හරියටම කියන්න බෑ ඉන්ෆර්ටිලිටි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් මේකත් මිත්‍යා මතයක්. මේ අනිත් මිත්‍යා මතය තමයි මාස්ටර්බේෂන්. මේ ගැන අපි වෙනම මාතෘකාවක් කරන් වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. මම මේකේ වීඩියෝ එකේ ලින්ක් එකත් මෙතන උඩින් දාන්න. මාස්ටර්බේෂන් එහෙම නැත්නම් සංවින්දනය කරොත් මයික්‍රෝපීනස් එහෙම නැත්නම් ශිශ්නය කුඩා වෙනවද කියලා අහලා තියෙනවා. ඉතින් සංවින්දනය සිදු කරා කියලා ශිශ්නයේ ප්‍රමාණයට කිසිසේත්ම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අහලා තිබුණා sexual activity frequency එක වැඩිපුර කරනවා නම් කුඩා වෙනවා කියලා. ඇත්තටම ඒකත් සමාජයේ තියෙන මිත්‍යා මතයක්. ඊළඟ මිත්‍යා මතය තමයි පුරුෂ ලිංගේන්ද්‍රයේ ප්‍රමාණය තීරණය වන්නේ ඒ අදාළ කෙනාගේ පාදයේ තියෙන දිග ප්‍රමාණය මත කියන එක. ඉතින් මේකත් මිත්‍යා මතයක් සමාජයේ දැන් ඕගොල්ලෝ දන්නවා නිරෝගීමත් පුද්ගලයෙකුගේ කොපමණ ප්‍රමාණයක්ද තියෙන්න ඕන කියන කාරණේ ගැන. ඒ වගේම යම් ආගමික ඇදහිලි එහෙම නැත්නම් පෙරසම ඉවත් කිරීම වගේ ශල්‍ය කර්ම කරාට පස්සේ ලිංගේන්ද්‍රය කුඩා වෙනවා කියලා තියෙනවා. ඇත්තටම ඒකත් සමාජයේ තියෙන මිත්‍යා මතයක්. සමාජයේ තියෙන තවත් මිත්‍යා මතයක් තමයි මිත්‍යා මතයක් ගොඩනැගෙන හේතුව තමයි මේ පෝන් කියන ඉන්ඩස්ට්‍රි එක. ඉතින් මේ පෝන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන වීඩියෝ පටවල තියෙන ලිංගේන්ද්‍ර ප්‍රමාණය ඇත්තටම සාමාන්‍ය ස්වභාවිකව පුරුෂයෙකුගේ තියෙන ප්‍රමාණයක් නෙවෙයි. ඉතින් ගොඩක් දෙනෙක් මේ හා සංසන්දනය කරලා හිතනවා තමන්ගේ ලිංගේන්ද්‍රය කුඩා තත්ත්වයක් එහෙම නැත්නම් මයික්‍රෝපීනස් තත්ත්වයක තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ වීඩියෝ පටවල තියෙන දේවල් ස්වභාවිකව තියෙන ප්‍රමාණයක් නෙවෙයි කියන කාරණය හොඳින් වටහා ගන්න ඕනේ. වත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් රටින් රටට මේ ප්‍රමාණය වෙනස් වෙනවාද කියන කාරණය. සාමාන්‍යයෙන් අප්‍රිකානු පුද්ගලයෙකුගේ පුරුෂයෙකුගේ ලිංගේන්ද්‍ර ප්‍රමාණය ආසියානු පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍ර ප්‍රමාණයට වඩා විශාලයි. ඉතින් මේක වෙන්නේ කොහොමද කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඉතින් මේක වෙන්නේ ජෙනටික්ස් සහ එතින්සිටි කියන කාරණයක් එක්ක. මම කලින් කතා කරා මේකේ ලිංගේන්ද්‍ර ප්‍රමාණය එහෙම නැත්නම් මේකේ සයිස් එක ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ජෙනටික්ස් කියන කාරණය. ඉතින් පොපියුලේෂන් එක එහෙම නැත්නම් යම්කිසි ජනගහනයක වැඩිපුර ජීන්ස් තියෙනවා නම් ලිංගේන්ද්‍ර ප්‍රමාණය විශාල වෙන්න ඒ එන හැම පරම්පරාවෙම
ලිංගේන්ද්‍රය ප්‍රමාණය කොහොමත් විශාල වීමක් දක්නට ලැබෙනවා. ඉතින් ඒ හේතුව තමයි මේ රටින් රටට ලිංගේන්ද්‍රය ප්‍රමාණය වෙනස් වීමට බලපාන්නේ. ඉතින් මෙඩිසින් සොය අපෙන් ඔයගොල්ලෝ ලිංගේන්ද්‍රය කුඩා වීම එහෙම නැත්නම් මයික්‍රෝපීනස් කියන தත්ත්වයත් එක්ක අහලා තිබුණු ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් තමන්ගේ බිරිඳට තිබුණ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, තමන්ගේ පෙම්වතියට තිබුණ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සහ ඔබට පෞද්ගලික තිබුණ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් මේ මාතෘකාව යටතේ අපි කතා කරේ. ඉතින් ඔබේ හිතේ තිබුණු හැම ප්‍රශ්නයකටම උත්තර හම්බෙන්නේ නැති කියලා මම හිතනවා. අපි මේ කතා කරපු කරුණු කාරණා වලට අමතරව යම්කිසි කාරණාවක් ඔබට දැනගැනීමට අවශ්‍ය නම් අපේ මෙඩිසින් සුවේ YouTube channel එකේ comment section එකේ ප්‍රශ්නයක් විදිහට ඔයගොල්ලන්ට ඒක කමෙන්ට් කරන්න පුළුවන්. අපි ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. අපේ පිරිමි පාර්ශවයේ ගොඩක් දුක් වෙන කාරණාවක් තමයි ලිංගේන්ද්‍රය කුඩා වීම. නැත්නම් ප්‍රමාණයේ ශිෂ්ණයේ කුඩා වීම කියන කාරණය. ඉතින් අපි අද මේ කතා කරපු මාතෘකාව තුළින් ඔබේ හිතේ තිබුණ ප්‍රශ්න වලට උත්තර හම්බෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔබ යම්කිසි අනවශ්‍ය පීඩනයකින් හිටියා නම් ඒකෙන් මිදෙන්න අද අපි කතා කරපු මාතෘකාව ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි ලබන සතියේත් හමු වෙමු. ඔබට සුවදායි සතියක්.